ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න මම යෝජනා කරනවා කොහෙවත් යන්න ඕනේ ඔය කැන්සර් හොස්පිටල් එකම මදිද වෙන මොකවත් ඕනේ අපේ තියෙන කට අපේ තියෙන නම්බුකාරකම අපේ තියෙන ගණන්කාරකම අපේ තියෙන මාන්නකාරකම සල්ලිකාරකම බල පුළුවන්කාරකම මේ හැම එකක්ම අපි ව්‍යාධියටපත් වුණාම අපේ නැති වෙලා යනවා. අර දැකලා තියෙනවනේ අර දියවැඩියාව හැදුනහම කකුලේ තුවාල හොඳ වෙන්නේ නැහැ. වාට්ටුවට ගියාට පස්සේ පුත්තලමේ රෝහලේ අර උදේට අර තුවාල ගලවනවනේ දොස්තරට බලන්න. මෙතන ගලවලා නිකන් උඩින් රෝස් කෑල්ලක් කියලා තිබුණා. පස්සේ මට කතා කරා ප්‍රධාන හෙද නිලධාරීතුමා හාමුදුරුවනේ එන්න මේක බලන්න පුළුවන් නම් මිනිස්සුන්ට බණට ගිහින් කියන්න. යමක් කමක් තියෙන මනුස්සයෙක්. මෙන්න අර විලුඹේ තුවාලයක් තියෙනවා. ලොකු පුළුන් කෑල්ලක් අරගෙන විලුඹට තියෙන කොටක් තද කරා. 97ක් විතර අර විලුඹෙන් එළියට ආවා. ජීවිතය අපේ හැටි. අර ඕන තරම් ඉන්නවා මං කියන්නේ. මෙහෙම මැරෙන්න තියෙන අපි මොකක්ද පිරිමහන්න තියෙන එදිරිවාදීකම? මෙහෙම මැරෙන්න තියෙන අපි මොකක්ද පිරිමහන්න තියෙන වෛරක්කාරකම? මොකක්ද පිරිමහන්න තියෙන තරහව? මොකක් කියමු බලන්න මොනවාද අපිට මේකෙන් බේරගන්න තියෙන්නේ? පුරුදු වෙන්න. ඕනම දෙයක් මේ ලෝකෙ වෙනස් වෙනවා. ඒක තරහා ගන්න පුරුදු වෙන්න බින්දුනේ. මේ ලෝකෙ ඕනම දෙයක් නැති වෙනවා. ඒක දරා ගන්න